ඔයාගේ ජීවිතෙත් ඔයා පණ වගේ ආදරය කරපු මිනිස්සෙක් ඔයාව රැවට්ටුවද? ඔයා ප්‍රතික්ෂේප කරාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි තව කෙනෙක්ට ආදරය කරන්න ගියාම ලිමිට් එකක් නැතුව ආදරය කරනවා. අපි කොච්චර දේවල් තියෙන කෙනෙක් වුණත් ආදරේ ඉස්සරහා බොළඳ වෙනවා. අපි ඇතුලේ තියන් ඉඳපු රහස් මිනිස්සයා අපි ආ ඉස්සරහා එළියට දානවා. එයා ඔයා එක්ක මුළු ජීවිත කාලෙම ඉඳීවි කියලා හිතලා එයාව ඔයාගේ හීනවලට ඇටච් කරගෙන ඔයාගේ මුළු ලෝකෙම එයා එක්ක හීනවනවා. එහෙම වෙලාවක ඔයා නොහිතන මොනවා හරි දෙයක් වෙලා සමහර විට හේතුවක් නැතුවම එහෙම නැත්නම් තර්ඩ් පාර්ටි සිටුේෂන් එකක බලපෑමක් නිසා එයා වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඔයාව රවට්ටනවා. නැත්නම් ඔයාව ප්‍රතික්ෂේප කරනවා. අපි ගොඩක් වෙලාවට හිතනවා අපි කෙනෙක්ට ආදරේ වුණාම අපි කෙනෙක්ට රෙස්පෙක්ට් කරාම එයාලා අපිට ඒ විදියට සලකාවි. එහෙම නැත්නම් එයාලා අපිට නරකක් කරන එකක් නැහැ කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. අපි සමහර විට ආදරේ කරත් රෙස්පෙක්ට් කරත් ඒක ඒ විදිහටම අපිට නරඹන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි එයා මොන දේ කිව්වත් අපි ඒ දේවල් ඒ විදිහට විශ්වාස කරනවා. සමහර වෙලාවට තමන්ගෙම හිත රවට්ටගෙන හරි අනිත් කෙනා විශ්වාස කරනවා. කොහොම වුණත් ඕනෑම මිනිස්සෙක් සාධාරණ හේතුවක් ඇතුව හරි නැතුව හරි වෙනස් වෙන්න පුළුවන්. ලව් ඇෆෙයාර් එකක් වුණත් මොනවා හරිම සම්බන්ධයක් වුණත් අපිට ජීවත් වෙනකොට එක එක විදිහේ මිනිස්සු හම්බ වෙනවා. ඕනෑම මිනිස්සෙක් එක්ක ඔයාට තියෙන අත්දැකීම් එක්ක එයාත් එක්ක තියෙන මොනවා හරි සිදුවීම් එහෙම නැත්නම් ඔයාට එයා ගැන වෙන කෙනෙක් කියපු දේවල් එක්ක ඔයා මිනිස්සුව ලේබල් කරනවා. මෙයා නම් හොඳයි වගේ, මෙයා නම් එහෙම නැහැ, මෙයා නරකයි මේ විදිහට ලේබල් කරනවා. හැබැයි අපි කවුරුවත්ම කාගේවත්ම මුළු ජීවිත කතාවම හරියට දන්නේ නැහැ. ඔයාට හිතෙන්න පුළුවන් ඔයා ළඟම ඉන්න අය ගැන ඔයා හරියටම දන්නවා කියලා. හැබැයි අපි කවුරුවත්ම කිසිම කෙනෙකුගේ ජීවිත කතාව 100%ක්ම දන්නේ නැහැ. මොකද ඔයාගේ පාර්ට්නර් වුණත් එයාගේ ජීවිත කතාව එයා කරපු දේවල් ඔයත් එක්ක ඇත්තටම ෂෙයා කරගෙන නැති වෙන්නත් පුළුවන්. සමහර විට එයාගේ හොඳ දේවල් විතරක් ඔයාට කියන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඇතුළතින් නරක මිනිස්සෙක් වුණත් ඔයා ළඟ ඔයාව තියාගන්න ඔයාට බොරු කතා හදලා එහෙම නැත්නම් අලුත්ම කතාවක් නිර්මාණය කරලා ඔයාට කියන්නත් පුළුවන්. අපි හැමෝගෙම ජීවිතවල හොඳ නරක සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි හැමෝටම හැමතැනම එකම විදියට ඉන්න බෑ. ඒ වගේම පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් තව කෙනෙක්ට කරදරයක් නොකර අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑම් නොකර ඉන්න. ඔයාට හිතනවා ඇති මේ බ්‍රේක් අප් එකත් එක්ක මේ රිජෙක්ට් එකත් එක්ක ඔයාගේ කාලේ අපරාධේ, ඔයා එයා වෙනුවෙන් කරපු දේවල් අපරාධේ මේ විදියට ඔයාගේ පැත්තෙන් බලනකොට ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් ඔයා නැති කරගෙන ඔයා මිස් කරගෙන කියලා. මෙහෙම වෙලාවට ඔයාට පුංචි දෙයක් try කරලා බලන්න පුළුවන්. ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ රිලේෂන්ෂිප් එක තිබුණ කාලෙදී ඔයා එයා එක්ක ඇත්තටම හිතේ සතුටින්ද ඉඳී. ඔයාට ප්‍රශ්නයක් ආවහම ඔයා ළඟ මොනවත් නැති වුණාම එයා ඔයාට සැලකුවේ කොහොමද? ඔයාගේ මානසික නිදහස, ඔයාගේ සතුට වෙනුවෙන් එයා මොනවද කළේ? ඔයා එයා වෙනුවෙන් කැප වුණ විදියට ඔයාටත් එයා කැප වුණාද? ඔයාගේ ගෙදර අයට, ඊළඟට ඔයාගේ යාළුවන්ට එයා කොහොමද සැලකුවේ? එයාගේ වචනෙන් විතරද ඔයා වෙනුවෙන් සැලකුවේ? එහෙම නැත්නම් එයා ඇත්තටම ක්‍රියාවෙනුත් ඒ විදිහටම ඔයාට ආදරය කරාද කියන එක හිතලා බලන්න. සමහර වෙලාවට අනිත් කෙනාගෙන් මොන විදිහේ දෙයක් ලැබුණත් මොනතරම් නරක විදියට එයා අපිට සැලකුවත් අපි එයාට තියෙන ආදරය, රෙස්පෙක්ට් එක නිසා මේ හැමදේම දරාගෙන තමන්වත් නැති කරගෙන එයා එක්ක ඉන්න පුළුවන්. මෙහෙම වෙනකොට එයා ඔයාට ගෞරවයක් නොදීම ඉන්න පුළුවන්. මොකද එයා වුණත් දන්නවා ඔයා මොන දේ වුණත් ඉන්නවා කියලා. සමහර විට ඔයා ඇත්තටම දන්නවත් ඇති ඔයාව කියා කරන්නේ නැහැ කියලා. හැබැයි ඔයා ලෝක ඉස්සරහා පෙන්වන්න බැරි කමට, ඇත්ත පිළිගන්න බැරි කමට බොරුවට හොඳින් ඉන්නවා කියලා පෙන්නගෙනත් ඇති. අපි එතනම ඇලිලා ඉන්නකම් අපිට තේරෙන්නේ නැහැ
ජීවිතේ කොච්චර වටිනාකමක් තියෙනවද කියලා. එකක් එළියට ඇවිත්ම බලන්න වෙනවා. මම ඔයාට එක මෙහෙම විදියට කියන්නම්කෝ. ඔයා පුංචි වැවක් විතරයි දැකලා තියෙන්නේ. එතකොට ඔයා හිතන්නේ වතුර ගොඩක්ම පිරලා තියෙන්නේ වැවේ කියලා. හැබැයි ඔයා දවසක මුහුද දැක්කහම ඔයාට තේරෙනවා ඔයා හිතන් ඉඳපු විදිය වැරදි කියලා. මොකද ඔයා වැවක් විතරයි නම් දැකලා තියෙන්නේ. ඔයාට ඒක විතරයි පේන්නේ. අවසක ඔයාට මුහුද දැක්කහම හිතෙනවා ඔයා මොනවද ඒ කාලේ හිතාගෙන ඉඳියේ කියලා. ඒ වගේම ඔයා ළඟ මොනතරම් වටිනාකම් තිබුණත් එයාට ඔයාව වටින්නේ නැත්තම්, එයාගේ මට්ටමින් එයාට ඔයාව වටිනාකමක් නැත්තම් එයා ඔයා ළඟ ඉන්නේ නැහැ. එයාගේ ලෝකේ හැදලා තියෙන පුංචි පුංචි දේවල් වලින් නම් හරි පටු විදියට නම් ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත්, ඔයාට කොච්චර වැලියුස් තිබුණත් එයාට ඒක අගයක් වෙන්නේ නැහැ. ඔයාට හම් වෙලා ඇති සමහර මිනිස්සු ඉන්නවා එයාලට දේවල් තේරුම් කරන්න යන්න බෑ. එයාලා ඒ දේවල් දිහා බලන්නේ වෙනස්ම විදියකින්. ඉතින් ඔයාට මේ මුහුණ දෙන්න සිදුවුණු සිදුවීමත් එක්ක ඔයාට හිතෙන්න පුළුවන් ඔයාට ජීවිතේ සතුටින් ඉන්න බැරි වෙයි ඉස්සරහට. ඔයාට ආයෙ හොඳ කෙනෙක් හම්බ වෙයිද? මේ සිදුවීම් එක්ක ඉස්සරහට මොන විදිය ඔයාට ප්‍රශ්න එයිද? ඒ වගේම ඔයාට හිතින් ඔයාම බයිනවත් ඇති. ඔයාම කරපු වැරද්දක් නිසා තමයි මෙහෙම වුනේ කියලා. හැබැයි ඔයාට දැන් කලින් වුණ දේවල් ආයෙ වෙනස් කරන්න බෑ. ඔයා පසුතැවිලි වුණා කියලත් ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඔයා ඒ කාලේ ඔයාට දේවල් තේරුම් ගත්ත විදියට, තේරුණ විදියට ඒ කාලේ ඔයාට හොඳ විදියට දැනෙන තීරණයක් නිසා ඔයා ඒ රිලේෂන්ෂිප් එක පටන් ගන්න ඇති. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමයි මෙතනදී ඔයාට සමාව දෙන්න, ඔයාගේ වැරද්ද හදාගන්න. හැබැයි ආයෙ දවසක ඔයා අතින් ඔයාට වුණු වැරදි ටික, ඔයාට කලින් එකකදී වෙච්ච ඒ අඩුපාඩු ටික ඔයාගෙන් ඔයාට වැරදින විදිය ඔයා දන්නවනේ. ඒ ටික ඔයා හදාගන්න. ඒ වගේම සමහර විට ඔයාට හිතෙනවා ඇති ඔයා සාධාරණවත් ඔයාට එයාගේ අසාධාරණයක් කියලා. ඔයාගේ පැත්තට කවුරුත්ම කතා කරන්නේ නැහැ. නැත්නම් ඔයා තනි වෙලා කියලා. මේක ඔයාට ලොකු ටර්නින් පොයින්ට් එකක්. මොකද තමන්ට හැම දෙයකටම ළඟ ඉන්නේ තමන් විතරයි කියලා තේරුණාම මිනිස්සු ඇතුළේ තියෙන ලොකු ශක්තියක් එළියට ගන්න අවස්ථාවක් එනවා. බාහිර කිසිම සිතුවීමකින් කිසිම පුද්ගලයෙක්ට තවදුරටත් ඔයාට වැදගත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි බාහිර දේවල් වලට, සිදුවීම් වලට වැඩි වටිනාකමක් දෙන්න ගිහින් අන්තිමට තමන්ව අමතක කරනවා. ඒ වගේම ඔයා පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් ඔයාගේ ජීවිත කතාවේ එක එක විදිහේ සිත් රිදීම් වලට මුහුණ දීලා ඇති. ඒ කාලේ ඒ සිදුවීම් එක්ක මොනවා හරි අත්දැකීම් ඔයාගේ ජීවිතයට එකතු වෙලා ඇති. ඔයාට මේ හම්බ වෙලා තියෙන එක පැත්තකින් ඔයාව හදාගන්න chance එකක්. ඒ වගේම අත්දැකීමක්. මේකත් ඔයාට හම්බුන එක අත්දැකීමක් තමයි ඔයාගේ ජීවිතේ. ඉතින් ආයෙත් ඔයාව ලස්සන කරන්න, ඔයාගේ ටාගට්ස් වලට යන්න මේක අවස්ථාවක් කරගන්න. ඔයාගේ අතේ තමයි අතර තියෙන්නේ. ඔයාට ඕන නම් පුළුවන් ඔයාට හම්බ වුණු නිදහස ඔයාට රෙස්පෙක්ට් නොකර මිනිස්සුන්ගෙන් මිදලා අලුත් ගමනක් යන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කලින් සිදුවීම් එක්ක තවදුරටත් ඔයාව රිද්ද ගන්න. හැම වෙලේම ඔයාගේ වැලියු එක තේරුම් ගන්න ඔයාට වටිනාකමක් දෙන්න. අපි අපේ වයිබ් එකට, අපේ දේවල් වලට ගැලපෙන්නේ නැති මිනිස්සු එක්ක මොන විදියට ඉන්න try කරත් එතන ඉන්න බෑ. අතාර්ථය පිළිගන්න පුරුදු වෙන්න. ඔයාව නැති කරගෙන තව කෙනෙක් වෙනුවෙන් තනී සිටින එක නතර කරන්න. ඔයා සතුටු කරන්න පුළුවන් දේවල් මොනවද කියලා තේරුම් අරගෙන ඒ දේවල් කරන්න. ඔයාගේ ගමන ආයෙ අලුතෙන් පටන් ගන්න. ඔයාට ජීවත් වෙන්න ලොකු කාලයක් නැහැ. මේ ගෙවන අද දවසේ ආයෙ ඔයාගේ ජීවිතේට එන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ජීවිතේ තව ඉස්සරහටත් මිස් කරගන්න නැතුව ඔයාගේ ගමන යන්න.